අවුරුදු ගානකට සැරයක් හෝටන් දන්න තුළ පිපෙන නේළුමන්. මේම දැකගන්න පුළුවන් වසර 12කට සැරයක්. හරිම දුර්ලභයි. ඒ නිසාම මේ මල්වලට ලැබෙන වටිනාකමත් ගොඩක් වැඩි. හැමෝම බලන්න යනවා. හැමෝම කතා බහ වෙනවා. නමුත් අපි කවුරුවත් කතා කරන්නේ නැහැ මේ නේළුමල් වලට මල් පිපෙනකම්ම ඒ අවුරුදු 12 ඔවුන් ගෙවන ජීවිතේ. සබාදහමේ එක එක අභියෝගයන් වලට මුහුණ දෙමින් වසර ගණනාවක් ඉවසගෙන දරාගෙන ඉඳලා අන්තිමට ලස්සනට හැමෝම කතා වෙන හැමෝම වටිනාකමක් දෙන ලස්සන නේළු වසන්තයක් නිර්මාණය කරනවා. ඉතින් මම පහුගිය දවසක ගියා අනුරාධපුරේ රාජාංගනී ඉස්කෝලේකට. මේ ඉස්කෝලේ හිටපු දරුවොත් මම දැක්කේ මේ අභියෝග වලට මුහුණ දෙමින් විවිධෙන්න උත්සාහ කරන නේළුමන් වගේ. ඉතින් අපි බලමු ඒ දරුවන්ගේ ජීවිත කතාව. අපි මේ ගමනට 3 දෙනෙක් සහභාගී වුණා. ඉතින් අපි විජේරාමෙන් පිටකොටුවේ යන්න බස් එක නැග්ග. මේ ගමනට අපේ යාළුවෝ දෙන්නෙක් තව උදව් කරා. ඉතින් නත්තලට සැරසෙන කොළඹ සුන්දරත්වයක් බලාගෙන අපි අපේ ගමන පිටත් වුණා. අපේ මේ ගමන සම්මානකර මාලාවට විතරක් සීමා වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය පොත්පත් ගෙනියන්නත් අපිට සිද්ධ වුණා. ඉතින් මේ යන අතරතුර අපිට පොඩි කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තමයි අපි පොත් ගෙනියපු කාඩ්බෝඩ් බොක්ස් එකක් කැඩෙන්න ගත්තා. ඉතින් පොත් ටික විබඩ වැටේ කියලා බය අපි බොහොම මාරුවෙන් තමයි අනුරාධපුරේ බස් එකට යනකම් අපි මේක ගෙනිච්චා. කොහොම වුණත් කොල්ල 3 දෙනා මාරුවට අනුරාධපුර බස් එකට යනකම් පොත් ටික ගෙනිච්චා. මෙන්න තියෙනවා අපි අනුරාධපුරයට යන බස් එක. ඉතින් මේ බස් එක කොළඹින් පිටත් වෙන උදේ 2ට මහමැස්සෙම අපි අනුරාධපුරේ යන්න පිටත් වුණා. අපි තමුත්තේ කපින් බහැලා සිනමාපුර ඉස්කෝලේට ගියා. ඒ ඉස්කෝලේ මැඩම් සහ ගුරුවරු අපි සාදරයෙන් පිළිගත්තා. ඉතින් උදේ කතාව මැඩම් ආරම්භ කරා. එතනින් පස්සේ වැඩ ටික අපිට බාර දුන්නා. මේ වැඩේට මාත් එක්ක තව දෙන්නෙක් සහභාගී වුණා. මගේ යාළුවා ලහිරු සහ මගේ කොළඹ 2025 A-level batch එකේ සකින් තමයි. මේ අපි දෙන්න මාරු උගන්වන්න ගත්තා. ඒ වගේම මේ සහභාගී වෙලා හිටියේ 11 වසරේ ළමයි සහ 10 වසරේ ළමයි. වැඩිපුරම හිටියේ 11 වසරේ ළමයි. ඉතින් ඇත්තටම මේ ළමයි හරි දක්ෂයි. අපිට පුළුවන් උපරිමේ ඉතින් අපේ දා කරා. ඔන්න ඉතින් අපි ගෙනියපු පේපර්ස් අපි මෙයාලට බෙදලා දීලා අපේ සම්මන්ත්‍රණය කරන්න පටන් ගත්තා. ඇත්තටම මේ වෙලාවේ මේ 11 වසරේ සහ 10 වසරේ ළමයි අපිට ගොඩක් උදව් කරා මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න. මේ වගේ දෙයක් කරන්න ප්‍රධානම හේතුව තමයි කැලේ පිපෙන මල් කැලේම පරවෙලා යන නොදී ආරක්ෂා කරගන්න. ඒ වගේම මේ සිරිමාපුර මහා විද්‍යාලයේ සිටින බහුතරයක් දරුවන්ගේ ගෙවල් තියෙන්නේ රාජාංගනී වැව ආශ්‍රිතව. පහුගිය කාලයේ සිදුවන අයහපත් කාලගුණය නිසා මේ රාජාංගනීය වැව පිටාර ගැනීමකට ලක් වුණා. ඒ නිසා මේ දරුවන්ගේ ගෙවල් විනාශ වුණා. එදා සම්මන්ත්‍රණයට වෙනදී සමහර දරුවෝ සරප්පු දෙකක් තමයි දාගෙන ඇවිල්ලා තිබුණේ. ඉතින් අපිට ඉස්සතින් යන්න බැරි නිසා අපි පොත්පත් ඇතුළු පාසල් උපකරණ අරගෙන තමයි යාළුවා බලන්න ගියේ. ඒ වගේම මේ ඉස්කෝලේ සින්දු කියන්න පුළුවන් නංගිල මල්ලිලත් හිටියා. ඉතින් අපි ඒ වෙනුවෙන් අවස්ථාව යාළට හදලා දුන්නා. ඉතින් අන්තිමට සචින්ත මල්ලිට එයාගේ අත්දැකීම් මේ දරුවොත් එක්ක බෙදා ගන්න අවස්ථාව හදලා දුන්නා. මේ අපි වගේ අපිට මොකක්ද දෙන්න දෙන්නේ මේ වගේ අත්දැකීම් අපිට විද්‍යාවෙන් ගොඩක් සතුට වෙනවා. ඇත්තටම විද්‍යාව කියන විෂය අමාරු විෂයක්. ඒ විෂයට මේ වගේ ඉදිරියට යාළුවා කරන වෙලාවට බොහෝ ශක්තියක් අපිට. ඒ වගේම යාළුවන්ට පොතියුස් ඒක ඔක්කොම යාළුවා ඉදිරියෙන් කළා දෙන්නේ එයාට අපි වටේ නිසා. ඉතින් මම හිතනවා එයා මේ කරපු දේ ගොඩක් වටිනවා කියලා. ඉතින් සිරිමාපුර විද්‍යාලයේ විදුහල්පතිනියගේ ස්තුති කතාවෙන් පස්සේ අපේ වැඩසටහන සමාප්ත වුණා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පැමිණි කණ්ඩායමෙන් තාම ගෞරවයෙන් මේ වෙලාවේ ඔවුන්ට ස්තුතිය පුද කරන්නට කැමතියි. මම හිතන්නේ දැන් ඔවුන්ට කඩිනමින් යන්න ඕනේ අද දවසේ රෝහලට යාමට පිළියදී අද දවසේ කැන්සල් කරගෙන ඔබ වෙනුවෙන්
දෙනවා. ඒ වගේම මට යම් දරුවන්ගේ නම් වශයෙන්ම හඳුනගෙන ඒ හඳුනාගෙන තිබුණ කොහොමද ඔබ ප්‍රතිපලයට මේක කොච්චර දායක වෙනවද සහ ඔබේ තියෙන උනන්දුව. ඒ නිසා ආදරණීය දුවේ පුතේ අද දවසේ විශේෂයෙන්ම දෙපැත්තේ දරුවන් මෙතන දැනලා ඉන්න ඔබට අද දවසේ තමයි අපි පරිවර්තනය දුන්නේ විද්‍යා විශේෂණ අනාගත සම්මානයක් පැවැත්වෙනවා කියලා. එහෙම ප්‍රිබේදී සම්මස්තේ පිළිබඳව ස්තුතියි ඔබේ විද්‍යා විෂය උගන්වන ගුරුවරයාට අපිට එතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම 11 ශ්‍රේණියේ දරුවන්ට මෙවර මේ විභාගයට ඉදිරිපත් වීමේදී ඔබට සබහාදහම යම් අභියෝග එකතු කළා. අපේ සමහර දරුවෝ ඉන්නවා කිසිම පොතක් පතක් ඉතුරු නොවෙන්නම වතුරේ ගහගෙන ගියා. ඒ කිසි දෙයකින් ඔබේ ජීවිතය නවත්තන්නට බෑ. මම දන්නේ මාත් එක්ක කතා කරලා අපේ ශ්‍රේණියේ ඉන්න දරුවෝ කොහොමද ඔවුන්ට පුළුවන් වුණා නම් ඔබට ඒ තරම් ගැටලු නැත. මගේ විශ්වාසය ඒක නිසා තවත් මාස එකමාරක් දෙකකට ආසන්න කාලයක් ඔබට ඉතිරි වෙලා තියෙනවා. අද දවසේ මේ ලැබිච්ච සමයත් එක්ක ඔබේ ප්‍රතිඵලය වෙනස් කිරීමේ හැකියාව තියෙන ඔබට. සියලු දෙනාම මේ දින කීපය අඛණ්ඩව වැඩ කළ ඒ නැයින් දානා ප්‍රෝග්‍රෑම් එක පාස්කර ඉන්නවා කියන්නේ. මේ හිනා යන එකක් නැති වෙයි. තමන් පිළිබඳව විශ්වාසයෙන් වැඩ කරන්න. කවුරුහරි පුද්ගලයෙක් දිනුවනාගේ දිනාගත තමන් පිළිබඳව විශ්වාසයෙන් පිටින් කවුරුත් දෙන්න ඕනේ. මේ ඔබට ලබන සහාය මම හිතන්නේ අපිට ලැබෙන අපිට මේක වඩා දැම්මගේ තිබුණා. ඒ කොහොම වුණත් අද ලබන දීපු මේ සහායට මම ස්තුතිවන්ත වෙනවා අපේ දරුවෝ තුන්දෙනාට. මම හිතන්නේ ලොකු වෙහෙසක් මහන්සියක් ඒත් එක්කම කියන්නේ මේ වැඩසටහන සඳහා පාසලෙන් කිසිදු ගෙවීමක්වත් කිසිම දෙයක් මේ දරුවෝ තුන්දෙනාට දුන්නේ නැහැ. ඒක තමයි ඔබ වැඩියෙන්ම ඉගෙන ගත යුතු පාඩම. ලංකාවේ කොහේ හරි ඉන්න සහෝදර සහෝදරියන් පිරිසකට විභාගයෙන් සමත් වෙලා ජීවිතේ ජය ගන්න චිත්තාලේ ඉදිරිපත් වෙනවා. මම හිතන්නේ ලෝකේ හරිම අඩු කණ්ඩායමක් තමයි එහෙම අනිත් අය වෙනුවෙන් මොනේ දේවල් පරිත්‍යාග කරනවා. විශේෂයෙන්ම දැනුම. උගක් අපේ විශ්වවිද්‍යාලවලට එහෙම ගියාම මට කියනවා උගක් කියන්නේ අපේ අසයින්මන්ට් එකක් කරලා තෝරෙන් කලියක් වෙන්නේ තියෙන අපේ දරුවෝ තුන්දෙනාට එහෙම සමාජයක් අද තියෙන්නේ. ඒ වගේ කාලයක් වුණාද මෙහෙම සහායක් තමන්ගේ මුදල් වේදම් කරගෙන යතර කැම්පස් එකේ ඉන්න තමුත් ඒකමට එනවා කියන එක ලේසි නෑ. මුදල් අතින් බැලුවා, ශ්‍රමය අතින් බැලුවා. ඒ සියල්ල ඔබ වෙනුවෙන් කැපකලේ ලංකාවේ පුරවැසියෙක් විදිහට ඔවුන් තුල තියෙන හොඳ ආකල්ප නිසා. ඒ නිසා ආදරණීය දුවේ පුතේ ඔබට දවසක් උදා වේවි. ඔබේ සහෝදර සහෝදරියන් ලංකාවේ කොතන හිටියත් කෙනෙක් වෙනුවෙන් සහායක් දෙන්න අවශ්‍ය නැහැ. එහෙම උදා වෙන දවසක ඔබත් ඒක නොපෙරේලා ඉගෙන ගන්නට අද දවසේ පාඩමක් කියලා දෙන්නේ ඒ සහෝදරයෝ ඔවුන්ගේ ජීවිතය බලාපොරොත්තු වෙන ඒක ඉතාම සමීපකාරී ඔබ සියලු දෙනාට සම්මාන बता दे कैसे मैं जीऊंगा तेरे बिना ओ पास देना दे कि मैं हूँ आसरे तेरे बता दे कैसे